Hello everyone, welcome back to my channel. මම අද පොඩි vlog එකක් කරන්න කියලා හිතුවා. මොකද අද විශේෂ දවසක්. ඒ මොකද කියනවා නම් අද මාර්තු 19 වෙනිදා. ඉතින් අදට මම ඇමරිකාවට ඇවිල්ලා හරියටම අවුරුද්දක් වෙනවා. ඔත් මම මේ වැඩට යන්න ලෑස්තිලා ඉන්න අතරේ මට හිතුණා පොඩි vlog එකක් කරන්න ඕනි කියලා. මේ ඉතින් මගේ කලින් වීඩියෝස් වල මම කරා අන්තිමට මම කරේ green card interview එකට මම යන්න documents හදාගත්තේ විදිය. ඉතින් interview එකේදී අහපු ප්‍රශ්න සහ ඊට පස්සේ ඇමරිකාවට එනකන් වෙච්ච process එක මම ආපහු එන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේන්නම්. ඉතින් අද මට හිතුණා අද මාර්තු 19 නිසා අදට හරියටම අවුරුද්දක් නිසා මට ඒ vlog එක ඊට කලින් ගෙනාවොත් හොඳයි කියලා. මම ගිය අවුරුද්දේ මාර්තු 19 වෙනිදා පාන්දර තමයි ලංකාවෙන් ආවේ. එතකොට පැය 23ක් වගේ ඇතුළත මම ඇමරිකාවට ආවා. ඉතින් ඒ ආවෙත් එතකොට 19 වෙනිදා රෑ 11යි 20ට වගේ තමයි මම මෙහෙ ඇමරිකාවට ලෑන්ඩ් කරේ. පැය 24කට ආසන්න පැය ගාණක් ගියා. ඉතින් ඒක දැන් අද මතක් වෙනකොට ගොඩක් සතුටුයි. නමුත් එදා ලංකාවෙන් එනකොට ඒක මට දුකයි සතුටයි මිශ්‍ර වෙලා තිබුණේ. ඉතින් දැන් ඇවිල්ලා අවුරුද්දක් වෙනවා කාලේ ඉක්මනට ගෙවිලා ගිහින් හිතා ගන්නත් බෑ අවුරුද්දක් ගියාද කියලා. ඉතින් මම කියන්නම් ඒ අවුරුද්ද ඇතුළත මට දැනිච්ච දේවල් සහ මට සිද්ධ වෙච්ච දේවල් ගැන. මම මාර්තු 19 වෙනිදා මෙහෙට ආවට පස්සේ මම ආවේ ආන්ටිගේ ගෙදරට. ඒ ඇවිල්ලා ඉන්නකොට සති දෙකකින් මගේ social security number එක ආවා. social security number එක කියලා කියන්නේ මේක ඉලක්කම් 9ක number එකක්. මේ social security number එක මුලින් පාවිච්චි කරලා තියෙන්නේ මේ විශ්‍රාම වැටුප් ගණන් කරන්න. හැබැයි අද වෙන විට කෙනෙක්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න තියෙන හොඳම සිස්ටම් එකක් තමයි වෙලා තියෙනවා මේ social security number එක. මේ social security number එක කිසිම විදිහකින් අපි තව කෙනෙක්ට දෙන්නේ නැහැ. ඒක අපේ පුද්ගලිකව තියාගන්න ඕනේ. ඒක කිසිම වෙලාවක කිසි කෙනෙක්ට කියන්නෙත් නැති number එකක්. එතකොට මේ social security number එක ලැබුණාට පස්සේ මට හිතුණා මම දැන් මේ ඇමරිකන් පද්ධතියේ කොටස්කාරයෙක් කියන හැඟීම. ඉතින් මට ඒක ගොඩක් සතුටු දෙයක්. මේ social security number එකෙන් වෙන්නේ කියන්නේ මේ social security number එක අපිට අවශ්‍ය වෙනවා bank account එකක් open කරනකොට. ඊට පස්සේ අපි job එකකට යනකොට ඒගොල්ලෝ අපේ social security number සිල්ලනවා. ඊට අමතරව drivers license එක අපි ඇප්ලයි කරනකොට අපිට social security number එක ඉල්ලනවා. ඒ වගේ දේවල්ට මේ social security number එක අවශ්‍ය වෙනවා. එතකොට අපේ credit score එක කියලා එකක් තියෙනවා. ඒ credit score එක ඉහළ නංවන්නත් මේ social security number එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි දැන් බැංකුවකට හරි hospital එකකට හරි ගියාම ඒතනදී අවශ්‍ය කටයුත්තකට social security number එක අපි දෙන්න ඕනේ. ඒ ඇරෙන්න කිසිම වෙලාවක call එකක් ආව පමණින් හෝ අපි සමහර job වලට apply කරනකොට online ඒ ෂුවර් නැති වෙබ්සයිට් වලට අපි social security number එක දාන්නේ නැහැ. මොකද ඒ social security number එක මගේ එක වෙන කෙනෙක් අතට ගියොත් එයාට මගේ නමින් credit cards ගන්න පුළුවන්, loan ගන්න පුළුවන්. එහෙම අරගෙන මගේ මූල්‍ය තත්ත්වය සම්පූර්ණ නැති කරලා දාන්න පුළුවන් වෙන කෙනෙක් අතට ඒක ගියොත්. ඒ නිසා ඒක තාම මේ secret number තමයි අපිට තියෙන එක අපි ළඟ පරිස්සමෙන් තියාගන්න ඕනේ. අනික මේක අපි යන තැනට අරගෙන යන්නේවත් එහෙම නෑ. ඒක ගොඩක් වෙලාවට කියන්නේ මේ number එක මතක තියාගන්න. කිසිම වෙලාවක ඒක කොහෙවත් ලියන්නවත් මේ පර්ස් එකේ දාගෙන යන්නවත් ඒපා මේක වෙන කෙනෙක් අතට ගියොත් ඒක දරුණු වෙන්න පුළුවන් නිසා. ඒ වගේම මේ social security number එක එන්නේ අපි interview එකට යන්න කලින් fill කරන DS260 application එකේ අපිට දාන්න තියෙනවා අපි ඇමරිකාවට ආවහම social security number එකේ වන්න ඕනේ address එක. ඉතින් ඒ address එක දැම්මහම ඒ address එකට තමයි social security number එක එන්නේ. නමුත් අපිට මේක වෙනස් කරගන්න එක chance එකක් තියෙනවා. අපි මෙහි ඇමරිකාවට ආපු පළවෙනි airport එකේදී immigration officer අපෙන් අහනවා මේ address එක ඔයාට වෙනස් කරන්න ඕන නම් දැන් වෙනස් කරන්න පුළුවන් කියලා.
ඉතින් එතකොට අපිට ඕනනම් අපි යන්නේ වෙන ඇඩ්‍රස් එකකට නම් වෙන තැනකට නම් අපිට එතන ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ඒක සිස්ටම් එකේ එන්ටර් කරාම අපි යන තැනට මේ සෝෂල් සිකියුරිටි නම්බර් එක එනවා. ඉතින් මම ආන්ටිලා ගෙදරට ආපු නිසා මම කිව්වා මගේ චේන්ජ් කරන්න අවශ්‍ය නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ ඒ ඇඩ්‍රස් එකට තමයි සෝෂල් සිකියුරිටි නම්බර් එක එව්වේ. ඊට පස්සේ මම ග්‍රීන් කාඩ් එක ලැබිච්ච විදිය ගැන කියන්නම්. ග්‍රීන් කාඩ් එක කියන්නේ ID එකක්. එතකොට ඒකේ අපේ විස්තර සඳහන් වෙලා තියෙන අපේ ෆොටෝ එක තියෙනවා. ඒ සියලු විස්තර අපේ සඳහන් වෙලා තියෙනවා. මේක තමයි මේක සෝෂල් සිකියුරිටි නම්බර් එක වගේම වැදගත්ම ඩොකියුමන්ට් එකක්. එතකොට මේක ලැබුණා කියන්නේ ඇමරිකාවේ ස්ථීර පදිංචිය ලැබුණා කියන තේරුම. ඉතින් ඒක ලැබුණාම මට ගොඩාක් සතුටුයි. මම දැන් ඇමරිකාවේ ස්ථීර පදිංචිකාරයෙක් කියන හැඟීම මගේ හිතට ආවා. ඉතින් ඒක මාරම සතුටක්. ඒක පුරවැසිකම නෙමෙයි ස්ථීර පදිංචිය විතරයි. ග්‍රීන් කාඩ් එක ලැබිලා අවුරුදු 4.5කින් අපිට ඇමරිකන් පුරවැසි භාවයට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ලොකු chance එකක්. මගේ ග්‍රීන් කාඩ් එක ලැබුණාට පස්සේ මම ඉතුරු වැඩ ටික බලන්න ගත්තා. ඒ කියන්නේ බැංක් account එකක් open කරන එක, job එකකට යන එක, ඒවා green card එක ලැබුණාට පස්සේ තමයි මම බැලුවේ. මම පොඩ්ඩක් note down කරගත්තා මට කියන්න ඕන දේවල්. එතකොට green card එකට අපි සල්ලි ගෙවන්න ඕනේ ලංකාවේ ඉන්නකොට. ඒ කියන්නේ ලංකාවේදී අපිට ඉන්ටර්විව් එක පාස් වෙලා වීසා එක වැදෙනවා. වීසා එක පාස්පෝර්ට් එකේ වැදෙන්නේ මාස 6කට. ඒතකොට ඒ මාස 6 ඇතුළත අපි ඇමරිකාවට එන්න ඕනේ. එතකොට ඊට කලින් අපි $220ක් ඔන්ලයින් ගෙවන්න ඕනේ ග්‍රීන් කාඩ් එකට. ඒක ගෙව්වට පස්සේ තමයි මෙහි ග්‍රීන් කාඩ් එක print කරන්න පටන් ගන්නෙ. එතකොට අපි ආවට පස්සේ සති 3කින් ග්‍රීන් කාඩ් එක අපිට ලැබෙනවා. ඒ විදිහට තමයි process එක. ඒ විදිහට මම ලංකාවේ ඉද්දි මම $220ක් pay කරා ඔන්ලයින්. ඊට පස්සේ තමයි මට මෙහෙට ආවට පස්සේ සති 3කින් ග්‍රීන් කාඩ් එක ලැබුණේ. මේ ග්‍රීන් කාඩ් එක තිබුණාම තියෙන වාසිය තමයි අපිට ලංකාවට ඕන වෙලාවක යන්න පුළුවන්. නැවත ඇමරිකාවට එනකොට අපිට වීසා අවශ්‍ය වෙන්නේ නැහැ මෙහි ස්ථිර පදිංචිකාරයෙක් නිසා. නමුත් ලංකාවට ගියාම මාස 6කට වඩා ඉන්න බෑ. මාස 6 ඇතුළත අපි ආපහු එන්න ඕනේ. මාස 6කට වඩා ඉන්නවා නම් නැවත වීසා ගන්න වෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. අපි ඒකට ලොකු හේතු ඉදිරිපත් කරන්න ඕනේ. ඇයි අපිට මාස 6ක් ඇතුළත ඇමරිකාවට එන්න බැරි වුනේ කියලා. ඉතින් ඒ නිසා මාස 6කට වඩා ඇමරිකාවෙන් පිට වෙලා ඉන්න බෑ අපිට. ඉතින් මේක තමයි ග්‍රීන් කාඩ් එක ගැන මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ මම බැංක් account එකක් open කරා. ඒ බැංක් account එකක් open කරනකොට අපිට social security number එකයි green card එකයි අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දෙක ලැබුණාට පස්සේ තමයි මම බැංක් account එකක් open කරේ. මෙහි තියෙනවා බැංකු සහ ක්‍රෙඩිට් යූනියන්ස් කියලා මේ බැංකු වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජාතික බැංකු වෙනම තියෙනවා, ක්‍රෙඩිට් යූනියන්ස් කියලා තියෙනවා. ඒවා ලාභ නොලබන ආයතන. ඉතින් මම බැංක් එක මගේ චේස් බැංක් එකේ මම account එකක් open කරා මේ documents ටික දීලා. එතකොට මේ account එක open කරනකොට අපේ account වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ checking account කියලා තියෙනවා, saving account කියලා තියෙනවා. වෙනම credit card apply කරන්නත් පුළුවන්. මේ චෙකින් account එක කියන්නේ අපිට debit card එකක් ලැබෙන account එක. අපේ ගනුදෙනු සාමාන්‍ය ගනුදෙනු බඩු මිලදී ගන්න ඒවා, අපේ rent එක ගෙවන ඒවා, අපේ ඕන වියදමක් අපිට ඒකෙන් දරන්න පුළුවන්. saving account එක කියන්නේ අපිට වෙනම සල්ලි save කරලා තියාගන්න පුළුවන්. ඊට අමතරව මෙහි ක්‍රෙඩිට් කාඩ් එකක් මම ඇප්ලයි කරා. මොකද ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන්න ඕනේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඉහළ නංවන්න. ඒ කියන්නේ ක්‍රෙඩිට් ස්කෝර් එක කියලා කියන්නේ අපි හොඳ විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් කියන එක තහවුරු කරන දෙයක්. එතකොට ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන තරමට තමයි අපේ ක්‍රෙඩිට් ස්කෝර් එක වැඩි වෙන්නේ. ඇත්තටම මෙහි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ණය වෙන්න නෙමෙයි. මම හොඳ ගනුදෙනුකාරයෙක් කියන එක පෙන්වන්න තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නේ. මේ ක්‍රෙඩිට් කාඩ් එකට
අපි ගන්න බඩු වලට අදාළ ඒ මුදල හරි වෙලාවට දැම්මොත් පොලියක් එකතු වෙන්නේ නැහැ ලංකාවේ වගේම තමයි. එතකොට අපේ ක්‍රෙඩිට් ස්කෝර් එක ටික වැඩි වෙනවා. අපි ඒක ඔන් ටයිම් එකට ගෙවුවොත් ඒ අදාළ සම්පූර්ණ ගානම ගෙවුවොත් වගේ දේවල් නිසා මේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඉහළ යන්න පුළුවන්. එතකොට මේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඉහළ යනකොට අපිට අඩු පොලියට බැංක් එකෙන් නිවාස ණය ගන්න පුළුවන්. ඒතර වාහනයක් ගන්නකොට ලෝන් එකක් ගන්න පුළුවන් අඩු පොලියට. ඒ වගේ දේවල් වලට මේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඉහළ තියෙන එක බලපානවා. එතකොට ඒගොල්ලෝ ඒකෙන් තහවුරු කරන්නේ අපි ගනුදෙනු කරන්න පුළුවන් හොඳ විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් කියන එක තමයි ඒකෙදි තහවුරු කරන්නේ. ඒ විදිහට මම ක්‍රෙඩිට් කාඩ් එකකුත් ඇප්ලයි කරා. ඊට අමතරව දැන් මේකෙදි ගොඩක් වෙලාවට චෙක් මෙහි අපිට ජොබ් වලින් චෙක්ස් දෙන්නේ. සමහර වෙලාවට account එකට මේගොල්ලෝ කෙලින්ම සල්ලි බැර කරනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට දෙන්නේ අපිට checks. ඒ කියන්නේ අපි බඩු අරගෙන අපිට ඕන check එකක් දෙන්න පුළුවන්. අපි apartment එකට rent එක ගෙවනකොට අපිට ඕන check එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි check දෙන්නේ. ඒ check එක දුන්නා කියලා check එක මාරු කරන්න බැංකුවට යන්න ඕනේ නැහැ. අපේ app එකේම bank app එකේ හරහාම ෆොටෝ එකක් අරගෙන check එක deposit කරන්න පුළුවන්. ඒ check එක අපි ළඟ තියාගන්න පුළුවන්. ඒතර ඒ චෙක් එකත් එක්කම එනවා අපේ පේ ස්ටබ් එක. ඒ කියන්නේ පේ ස්ලිප් එක වගේ එකකුත් එනවා. ඒ විදිහට චෙක් එක ඩිපොසිට් කරගන්න පුළුවන්. මෙහෙදී දැන් සල්ලි අපි කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඒකත් ගොඩක් ලේසි. මෙහි ඒ කෙනාගේ account number එක අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. කිසිම විස්තරයක් අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. අපිට අපේ app එකෙන්ම සල්ලි යවන්න පුළුවන්. ඒ කෙනාගේ ෆෝන් නම්බර් එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ ෆෝන් නම්බර් එක අපි ළඟ තියෙනවා නම් අපිට ඒ කෙනාට ඕන වෙලාවක සල්ලි යවන්න පුළුවන්. එයාගේ account details අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතින් මෙහි තියෙන security system එකක්. ඒතකොට account numbers කාටවත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට check-in account එකට වෙනම account number එකක් තියෙනවා. saving account එකට වෙනම account number එකක් තියෙනවා. credit card එකට අපිට වෙනම credit card number එකකුත් තියෙනවා. ඉතින් මම ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරලා මාස 6ක් විතර යනකොට මට හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් හම්බුණා. මොකද මම ඒක වෙලාවට සල්ලි ටික ගෙවනවා. මම අමතර පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මාසය ඇතුළත ඒ ගත්ත ඩොලර් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම මම ගෙවනවා. ඒ නිසා මට ක්‍රෙඩිට් ස්කෝර් එක ටික බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මම කියන්නම් මගේ රැකියාව ගැන. මම මෙහි මොන්ටිසෝරි ස්කූල් එක ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මම උගන්වන්නේ අවුරුදු 3යි 6යි අතර වයස දරුවන්ට. මෙහි දරුවෝ මේගොල්ලෝ ගොඩක් ස්වාධීනයි. මේගොල්ලෝ තනියම කරගන්න පුළුවන් ගොඩක් දේවල් මේගොල්ලොන්ට උදව් අවශ්‍ය වෙන්නේ. අපි උදව් කරන්න ඇහුවත් ඒගොල්ලෝ එපා කියනවා. ඉතින් මට ඒක මුලදී ටිකක් පුදුමයි. අපි සාමාන්‍යයෙන් දරුවන්ට හැමදේම අපි කරලා දෙන්නන පුරුදු වෙලා තියෙන්නේ. නමුත් මෙහි අය ඒගොල්ලෝ තනියම දේවල් කරගන්නවා. බැරිම වුණොත් තමයි ඒගොල්ලෝ අපෙන් උදව් ඉල්ලන්නේ. මෙහි ළමයි එක්ක වැඩ කරන අයට ටිකක් නීති රීති තද වැඩි. අපි ෆින්ගර් ප්‍රින්ට් එක දෙන්න ඕනේ. අපේ අතේ ඇඟිලි 10ම ෆින්ගර් ප්‍රින්ට් එක අපි ගිහින් දෙන්න ඕනේ. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවා. අපේ ඉතිහාසයේ මොන හරි අපි අපරාධවල සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඒ වගේම FBI එක හරහා ඒගොල්ලෝ නිරන්තරයෙන් අපිව චෙක් කරනවා දරුවොත් එක්ක වැඩ කරන නිසා. එතකොට මොකද අපි 100%ක් අපේ අපරාධ හිස්ටරියක් නැහැ කියන එක මේ රජය මේ මගින් තහවුරු කරගන්නවා. මේ ෆින්ගර් ප්‍රින්ට් හරහා සහ බෑග්ග්‍රවුන්ඩ් චෙක් අප් හරහා. එතකොට මෙහි මොන්ටිසෝරි එක වැඩ කරන්න AMI කෝස් හරි ඩිප්ලෝමා සහතික අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඇසෝසියේෂන් මොන්ටිසෝරි ඉන්ටර්නැෂනල් කියන ඩිප්ලෝමා එක හරි එහෙම නැත්නම් ඇමරිකන් මොන්ටිසෝරි සොසයිටි ඒ ආයතනවල ඩිප්ලෝමා සහ උපාධි කරන්න අවශ්‍යයි මේ මොන්ටිසෝරි එක රැකියාවක් ගන්න පෙර. ඉතින් මම AMI මොන්ටිසෝරි ඩිප්ලෝමා එකක් කරලා තිබුණා ලංකාවේදී. ඒ අනුව මට ජොබ් එක ගන්න පුළුවන් වුණා. නමුත් මෙතනින් ඉස්සරහට යනකොට මම තව දේවල් මෙහෙදී මම මේ සම්බන්ධව ඉදිරියට පාඨමාලා ඩිග්‍රී ඒවා කරන්න ඕනේ
ඉස්සරහට මේ රස්සාවෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඒ වෙනුවෙන් දැන් වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්නේ. ඊට අමතරව අපි CPR සහ ෆස්ට් එයිඩ් පුහුණුවීම් ලබලා තියෙන්න ඕනේ. මේ හදිසි ප්‍රථමාධාර දෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඒ ගැන පුහුණුවක් අපිට තියෙන්න ඕනේ. ඒවත් අපි මෙහිදී කරනවා. රැකියාව ඉන්න ගමනුත් අපිට මේ පුහුණුවීම් ලබලා දෙනවා. ඊට අමතරව දරුවන්ට අපි කෑම දෙනවා. ඒ කෑම දීම සම්බන්ධයෙන් ෆුඩ් හැඩලර්ස් කෝස් කියලා තියෙනවා. ඒකත් මම කරා. ඊට අමතරව දරුවන්ට මොනහරි ඇබියුස් සිද්ධි වෙලා තියෙනවා නම් හරි ඒ කියන්නේ අපි ඒක හඳුනාගන්නේ කොහොමද කියන එක ගැන අපි සහ ඒවා වාර්තා කිරීම ගැන අපි කෝස් කරන්න ඕනේ. ඉතින් ඒවත් මම කරා. මොකද අපි අපිට උදේ දරුවෙක් දීලා හවස් වෙනකන් එයා ඉන්නේ අපේ යටතේ. එතකොට අපි අවධානයෙන් ඉන්න ඕනේ යාට ගෙදරදී මොන හරි සිද්ධියක් වෙලා තියෙන්න පුළුවන්. ඒ දරුවගේ හැසිරීම මොන වගේද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දරුවට මොන හරි මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි ඒ දරුවන්ගෙන් ළඟට ගෙනල්ලා අහනවා. අපිට එහෙම නිකන් සැකයක් වගේ තිබුණොත් ඉතින් අපි ඒක තහවුරු කරගත්තට පස්සේ අපි ඒ ගැන පැමිණිලි කරන්න ඕනේ. මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ ගැන පැමිණිලි කරන්න හරි අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා ඒට අදාළව කෝසස් තියෙනවා. ඉතින් මම ඒ කෝසස් උත් මෙහි ආවට පස්සේ කරා. මම ටැක්ස් ගැන කතා කරන්නම්. ටැක්ස් කියන එක මෙහෙට මට අලුත් දෙයක්. මොකද අපි ලංකාවේදී ටැක්ස් ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. මේ මෑතක මට මතකයි ටැක්ස් ගැන ලොකුවට ලංකාවේ කතා වෙලා තිබුණා. නමුත් ඊට කලින් එහෙම ලොකුවට ටැක්ස් ගැන කතා බහ කරනවා අඩුයි. දැන් මෙහෙට ආවට පස්සේ මේ ටැක්ස් ගෙවන එක ගැන මම අලුතෙන් ඉගෙන ගත්තා. මොකද දැන් අපි මෙහෙට ඇවිල්ලා අපි මෙහි වැඩ කරනකොට අපි මේ රජයට ටැක්ස් ගෙවන්න ඕනේ. ඒක ඉතින් අලුත් දෙයක් මට. එතකොට මේ ස්ටේට් එකේ ටැක්ස් අපි ගවර්න්මන්ට් එකටත් ටැක්ස් ගෙවන්න ඕනේ. ඊට අමතරව මම ඉන්න මේ ඔරිගන් ස්ටේට් එකේ ඒ විදිහට ස්ටේට් එකටත් අපි ටැක්ස් ගෙවන්න ඕනේ. ඉතින් ඒක අපේ සැලරි එකෙන් ටැක්ස් කැපිලා තමයි අපිට සැලරි එක ලැබෙන්නේ. මේ ඔරිගන් වල තියෙන විශේෂත්වය තමයි මේ ටැක්ස් වලට මේ සේල්ස් ටැක්ස් කියන එක මෙහෙ නැහැ. ඒ කියන්නේ දැන් අපි බඩුවක් ගන්න ගියාම ඒක ඩොලර් 5ක් කියලා තිබුණොත් අපි ඒක ගෙවන්නේ ඩොලර් 5යි. අපි ඊට වඩා ගෙවන්නේ නැහැ. නමුත් සමහර ස්ටේට්ස් තියෙනවා ඒක ඩොලර් 5 කියලා තිබුණාට ඒගොල්ලෝ ගෙවන්නේ යද්දි තව ඩොලර් එකක් ඩොලර් 7.50ක් වගේ ගාණක් අලුතෙන් ඇඩ් වෙලා තමයි ඒක ඒ භාණ්ඩය අපි ගන්න ඕනේ. නමුත් ඔරිගන් වල එහෙම නැහැ. මේ සේල්ස් ටැක්ස් කියන එක නැහැ. අපි උදාහරණයක් විදිහට අපි Apple Store එකකට ගියොත් iPhone එකක් ගන්න. iPhone එක ඩොලර් 1000ක් නම් අපි ගෙවන්න ඕනේ ඩොලර් 1000ක් විතරයි. සමහර ස්ටේට් වල ඒ ඩොලර් 1000ට අමතරව ඩොලර් 80ක් 100ක් අතර ඩොලර් ප්‍රමාණයක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඒක ඒගොල්ලොන්ගේ ටැක්ස් එක. නමුත් මෙහෙ එහෙම ටැක්ස් එකක් නැහැ. ඉතින් ඒක අපිට තියෙන ලොකු ආසයක් මේ ස්ටේට් එකේ ඉන්න අයට. මේ ටැක්ස් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා ෆෙඩරල් ටැක්ස් කියලා මේ ගවර්න්මන්ට් එකට අපි ටැක්ස් ගෙවනවා. ඊට අමතරව ඔරිගන් ටැක්ස් කියලා මේ ස්ටේට් එකට අපි ටැක්ස් ගෙවනවා මේ පහසුකම් දෙන එකට. ඊට අමතරව සෝෂල් සිකියුරිටි කියලා තව ටැක්ස් වර්ග අපේ සැලරි එකෙන් කැපිලා තමයි අපිට ටැක්ස් එක එන්නේ. හැම අවුරුද්දෙම ජනවාරි ඉඳලා අප්‍රේල් 15 වෙනකන් කාලය හඳුන්වන්නේ ටැක්ස් සීසන් එක කියලා. මේ කාලේ අපි පහුගිය අවුරුද්ද පුරා වැඩ කරපු ඒ වගේ ටැක්ස් ප්‍රමාණය අපිට ලැබිච්ච ආදායම සහ අපි ගෙවපු ටැක්ස් ප්‍රමාණය දාලා ටැක්ස් ෆයිල් කරන්න ඕනේ. ඒක හැමෝම කරන්න ඕනේ. එතකොට අපි වැඩිපුර ටැක්ස් ගෙවලා තියෙනවා නම් ගවර්න්මන්ට් එකෙන් අපිට ආපහු ගවර්න්මන්ට් ටැක්ස් එකයි ඔරිගන් ස්ටේට් එකෙන් ඔරිගන් ටැක්ස් එකයි ආපහු අපේ account එකට එවනවා. අපි වැඩිපුර ගෙවලා තියෙනවා නම්. එහෙම නැතිනම් අපි ටැක්ස් ගෙවලා තියෙන්නේ අඩුවෙන් නම් අපේ pay stub එකෙන් ටැක්ස් කැපිලා තියෙන්නේ අඩුවෙන් නම් අපි ඒ අඩු ප්‍රමාණය අපි ආපහු රජයට ගෙවන්න ඕනේ. ඉතින් මෙහි සේල්ස් ටැක්ස් එක නැති එක ලොකු වාසියක් වුණාට අපි සමස්ත ඇමරිකාවෙම අපි අවුරුද්ද අවසානයේ අපි අනිවාර්යයෙන්ම බදු වාර්තා ඉදිරිපත් කරන්නම ඕනේ.
ඊළඟට මම කතා කරන්න යන්නේ ඉන්ෂුරන්ස් ගැන. ඉන්ෂුරන්ස් තියෙනවා මෙහි හෙල්ත් ඉන්ෂුරන්ස් සහ විහිකල් ඉන්ෂුරන්ස්. මෙතනින් වඩාත්ම ප්‍රමුඛ වෙන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස්. මොකද ඒක කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි. මේක ඇත්තටම නීතිමය සහ මූල්‍යමය ආරක්ෂාවට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. මොකද මෙහෙ බෙහෙත් ගන්න ගියාම අපි ලොකු ගාණක් ගෙවන්න ඕනේ බෙහෙත් වලට සහ ගොඩක් වෙලා ඉන්න ඕනේ සමහර වෙලාවට අපි ડોක්ටර් මීට් වෙන්න. ඉතින් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් ඉන්ෂුරන්ස් එකෙන් අපිට ඒක පේ කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට තියෙන මේ ඉන්ෂුරන්ස් තියෙනවා ලිමිට් එකක්. අපි හිතමු ඩොලර් 3000ට වඩා වැඩි වුණොත් තමයි ඒගොල්ලෝ ගෙවන්නේ. 3000 වෙනකන් අපි අතෙන් දරන්න ඕනේ. එහෙම ඉන්ෂුරන්ස් උත් තියෙනවා. ගොඩක් වෙලාවට අපි වැඩ කරන ආයතනයෙන් තමයි අපිට ඉන්ෂුරන්ස් එක දාන්නේ. එතකොට අපේ සැලරි එකෙන් ඉන්ෂුරන්ස් එකෙන් භාගයක් ගෙවනවා. අදාළ ආයතනයෙන් ඉතුරු භාගය ගෙවනවා ඉන්ෂුරන්ස් එකට. ඉතින් ඉන්ෂුරන්ස් එකක් කියන්නේ මෙහි ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක්. එතකොට අපිට ඉන්ෂුරන්ස් එක ගන්නකොට අපිට කැමති ડોක්ටර් කෙනෙක්ව අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කැමති හොස්පිටල් එක සහ ඒ කැමති ડોක්ටර් කෙනෙක්ව අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට අපි බෙහෙත් ගන්න ගියාම අපි දිගටම මේ ડોක්ටර්ව තමයි අපි සම්බන්ධ කරගන්නේ. දැන් මොකක් හරි ලෙඩකට ඒ ડોක්ටර් රෙකමන්ඩ් කරනවා නම් වෙන කෙනෙක්ව මීට් වෙන්න. එතකොට අපිට ඒ ડોක්ටර්ව මීට් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි ඒ තෝරගන්න ડોක්ටර් ළඟට තමයි අපි යන්නේ සියලුම ඒ වෛද්‍ය පහසුකම් ලබා ගන්න. විහිකල් ඉන්ෂුරන්ස් ගැන කියනකොට මෙහි අලුතෙන්ම දැන් මෙහෙට ඇමරිකාවට ආපු කෙනෙක්ට වාහනයක් ගද්දී ඉන්ෂුරන්ස් එක ගොඩක් වැඩි. මොකද අපිට කලින් ඩ්‍රයිවර්ස් ලයිසන් එකක් තිබුණේ නැති නිසා අලුතෙන්ම මෙහි ලයිසන් එක ගන්න කෙනෙක්ට ඉන්ෂුරන්ස් එක ගොඩක් වැඩි. ඒක සාමාන්‍යයෙන් ඩොලර් 150ක් 300ක් වගේ ගාණක් වෙනවා මාසෙකට ඉන්ෂුරන්ස් එක. ඒක වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේම තව තියෙනවා අපි ඉන්න කුලී ගෙවල් වලට මේ ඇපාර්ට්මන්ට් වලටත් ඉන්ෂුරන්ස් තියෙනවා. ඒක පොඩි ගාණක් ඩොලර් 12යි ඩොලර් 20යි අතර වගේ ගාණක් තමයි මාසෙකට අපි ගෙවන්න ඕනේ. ඉතින් එතකොට මේක අපිට මොන හරි ස්වභාවික ආපදාවක් වුණාම මොන හරි හොරකමක් සිද්ධ වුණාම ගිනි මොන හරි ගින්නක් ආවහම වගේ අනතුරුවලදී ඒගොල්ලෝ අපිට වන්දි ගෙවනවා අපි ඉන්ෂුරන්ස් ගෙවන නිසා. ඉතින් ඒකත් මෙහෙදී අත්‍යවශ්‍යම ඉන්ෂුරන්ස් එකක් වෙලා තියෙනවා. ඊළඟට මම කියන්නම් මෙහි සිකියුරිටි එක සම්බන්ධව. ඉතින් බීවර්ටන් කියන්නේ බොහොම සාමකාමී නගරයක්. ඇත්තට දැන් ඔරිගන් ස්ටේට් එකේ ප්‍රධාන නගරේ තියෙන්නේ පෝර්ට්ලන්ඩ්. නමුත් පෝර්ට්ලන්ඩ් එක බලනකොට මේ බීවර්ටන් කියන්නේ ඉතාම සාමකාමී නගරයක්. පෝර්ට්ලන්ඩ් වල හෝම්ලෙස් අය ඉන්නවා. ඊට පස්සේ ඔය ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච අය පාරවල් වල ඉන්නවා. නමුත් මේ සිටි එක බොහොම සාමකාමී. එහෙම පරිසරයක් මෙහි නෑ. ඕන කෙනෙක්ට ඕන වෙලාවක යන්න පුළුවන්. රෑ දවල් නැතුව පාරේ යන්න පුළුවන්. කාගෙන්වත් කිසි කරදරයක් වෙන්නේ නැහැ. දැන් ගෑනු කෙනෙක්ට වුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ එහෙම යන්න. පොලිසිය නිතරම මේ මුර සංචාර තියෙනවා පැය 24 පුරාම. ඒගොල්ලෝ මිනිස්සුත් එක්ක බොහොම හිතවත් වෙලා කටයුතු කරන්නේ. දැන් හදිස්සියකදී වාහනයක් පොලිසියෙන් නැවැත්තුවත් මං හිතන්නේ මේක මේ සමස්ත ඇමරිකාවේ මෙහෙම තමයි. අපි බැහැලා යන්න ඕනේ නැහැ යා ළඟට මොකද්ද නවත්තපු හේතුව කියලා අහන්න. ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා බොහොම ආචාරශීලීව අපිට කියනවා ඔයාගේ මේ වගේ වැරද්ද කරා ඒක නිසා මේක නැවැත්තුවේ කියලා. ඒ වගේ ඊට අමතරව වෙන සිද්ධි වලටත් ආවහම ඒගොල්ලෝ බොහොම ආචාරශීලීව මිනිස්සුන්ට කතා බහ කරනවා. මේගොල්ලෝ මේ ප්‍රජාවත් එක්ක බොහොම හිතවත් වෙලා තමයි වැඩ කරන්නේ. අපිට ඕනෑම වෙලාවකදී අපිට කරදරයක් වුණොත් අපිට 911 ඩයල් කරාම ඒගොල්ලෝ ඉක්මනට එනවා අපේ උදව්වට. ඒගොල්ලෝ නිතරම ළඟපාත ඉන්නවා. ඉතින් ඒගොල්ලෝට අපිට ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න වුණාම වගේ මොකක් හරි හදිසි දෙයක් දැනුම් දෙන්න වුණාම හදිසි කරදරයක් නම් අපිට 911 ගැහුවාම ඒගොල්ලෝ අපේ උදව්වට පුළුවන් තරම් ඉක්මනට විනාඩි 5ක් වගේ ඇතුළත ඒගොල්ලෝ අපි ඉන්න තැනට එනවා.
මෙහෙ රෑ 10න් පස්සේ වගේ වෙනකොට ටිකක් පාරවල් පාළුයි. නමුත් වාහන යනවා. නමුත් පයින් යන මිනිස්සු අඩුයි. දවසක් මම වැඩකට ගිහින් එනකොට ගොඩක් රෑ වුණා. රෑ 10 විතර වුණා. මම බහින බස් ස්ටෝල් එක පහු කරලා බැස්සේ. ඉතින් මම ආපස්සට එනකොට පාර හරි පාළුයි. නමුත් කාගෙන්වත් ඉතින් කිසි කරදරයක් නැහැ. නමුත් අර ලයිට් දාලා තියෙන නිසා කරදරයක් නැතුණාට අර පාරුයි ඉතින් මේ පාර ගොඩක් පාළුයි. ගොඩක් මේ පැත්තේ පයින් යන මිනිස්සු අඩුයි. දවල්ට වුණත් එහෙම පයින් යන මිනිස්සු ගොඩක් අඩුයි මේ පැත්තේ. නමුත් ආරක්ෂාව තියෙනවා හොඳටම. කිසිම කරදරයක් බාධකයක් නැතුව අපිට මේ සිටි එකේ ජීවත් වෙන්න පුළුවන්. ඒකත් හිතට ලොකු සැනසීමක් මේ වගේ අපේ නොදන්න රටකට ඇවිල්ලා ජීවත් වෙනකොට. ඒ වගේම දැන් අපිට මොන හරි කරදරයකදී අපිට මෙහෙ දැන් පොලිසිය ආවොත් ඒගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන්න අපහසුතාවයක් තියෙනවා නම් භාෂාව ගැටලු තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අවශ්‍යයි මට කමියුනිකේට් කරන්න අපහසු කියලා. එතකොට ඒ පොලිසිය බැඳලා ඉන්නවා අපිට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දෙන්න. ඒගොල්ලෝ ඒක අනිවාර්යෙන් කරන දෙයක්. ඒකත් ඉතින් මෙහි විශේෂ දෙයක්. ඊළඟට මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කතා කරන්නම්. මට තාම වෙහිකල් එකක් නැහැ. ඉතින් මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් තමයි පාවිච්චි කරන්නේ මේ සිටි එකේ මගේ වැඩවලට යන්න. මම කලින් වීඩියෝ එකක් කරා ඔයගොල්ලන්ට මම කොහොමද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙහි ඔරිගන් වල තියෙන්නේ ට්‍රයිමේට් කියන ආයතනයෙන් තමයි මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක පාලනය කරන්නේ. අපිට තියෙනවා පොඩි කාඩ් එකක්. ඒකට කියන හොප් කාඩ් එක කියලා. ඉතින් අපි බස් එකකට නැංගත් ට්‍රේන් එකකට නැංගත් අපි ඒ කාඩ් එක පංච් කරාම හරි ටැප් කරාම අපිට ඒ බස් එකේ යන්න අවසරය ලැබෙනවා. ඉතින් පැය දෙකක් ඇතුළත අපි යනවා නම් $2.7 $2.80ක් තමයි කැපෙන්නේ. ඊට වඩා වැඩි කාලයක් යනවා නම් අපිට $5ක් කැපෙනවා. ඉතින් අපි ඒ ගමන ගිහින් අපිට පැය 3-4කට පස්සේ අපි ආපහු වෙනවා නම් අපි ආපහු ඒ කාඩ් එක ටැප් කරාම ඉතුරු ගාන කැපෙනවා. ඒතර දවසට $5ක් කැපුණාම අපිට පැය 24 පුරාම ඒ පැය 24 පුරාම අපිට ඕන තැනක බස් එක සහ ට්‍රේන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකම කාඩ් එක තමයි මේ බස් එකටයි ට්‍රේන් එකටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බස් සහ ට්‍රේන් හරියම පිරිසිදුයි. අනික බස් සින්දු නැහැ. මේ බස් එකේ ට්‍රේන් එකේ අපි මේ හැම ස්ටේෂන් එකකදීම ඊළඟ තියෙන ස්ටේෂන් එක ඇනවුන්ස් කරනවා ඉංග්‍රීසි වලින් සහ ස්පැනිෂ් වලින්. ඒ භාෂා දෙකෙන්ම ඇනවුන්ස් කරනවා. එතකොට එතන ඩිජිටල් බෝඩ් එක ඊළඟ තියෙන බස් වෝල්ට් එක හරි ඊළඟ තියෙන ස්ටේෂන් එක හරි වැටෙනවා. ඉතින් එතකොට අපිට ඇහෙන එක ක්ලියර් මදි නම් අපිට මේ බෝඩ් එක දිහා බලලා බහින බස් වෝල්ට් එක හරි ස්ටේෂන් එක මොකක්ද කියන එක හරි තීරණය කරගන්න පුළුවන්. මේ බස්වල ඩ්‍රයිවර්ස්ලාත් ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි බස් එකට නගිනකොට සහ බහිනකොට ඒගොල්ලෝ අපිට බොහොම hina වෙනවා. ඒගොල්ලෝ thank you කියනවා. අපිත් ඒකට පුරුදු වෙලා ඉන්නවා. අපි බස් එකෙන් එළියට යනකොට අපි thank you කියලා යන්න ඒක පුරුදු වෙලා ඉන්නවා. මේක මෙහි ගොඩක් කට්ටිය එහෙම කරනවා. ඒ ඩ්‍රයිවර් කරන සේවයට අපි අගය කරනවා. ඒත් අපිට කියනවා අපි බහින්න හදනකොට අපිට ආමතුකුනොත් හරි ඒ බස් එකට ආපේකට thank you කියලා ඩ්‍රයිවර් අපිට කියනවා. එහෙම සිස්ටම් මෙහි තියෙනවා. ඉතින් ඒක හරි හොඳ දෙයක්. ආචාරශීලී එකිනෙකාට ආචාරශීලී. ඒ වගේම බස් එකේ දැන් හිටගෙන යන්න පහසුකම් තිබුණාට මම මෙච්චර කාලයකට දැකලා නැහැ කවුරුත් එහෙම හිටගෙන ගිහින් ඉන්නවා. මොකද ඒ තරම් සෙනගක් එකපාරකට බස් එකට එන්නේ නැහැ සහ ට්‍රේන් එකට. මොකද විනාඩි 20න් 20ට මගේ මේ සිටි එකේ බස් තියෙනවා. වීකෙන්ඩ් එකේ විනාඩි 30න් 30ට බස් තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ලොකු තදබදයක් නැහැ බස් වලට යන්න. අපිට මේ බස් එක මිස් වුණොත් ඊළඟ විනාඩි 20කින් එන බස් එකේ අපිට දාලා ගමනාන්තයට යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අපි බස් එක ඒ ඔන් ටයිම් එකටම එනවා. ඒ ටයිම් එකටම පිට වෙනවා. අපි දැන් එනවා කියලා අපි විනාඩියක් දෙකක් බස් එක නවත්තගෙන ඉන්නේ නැහැ.
ඒගොල්ලෝ ඒ ටයිම් එකට බස් එක යනවා. ඒ වගේම මෙහි ගොඩක් බස් ස්ටෑන්ඩ් වල ඩිජිටල් බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ වැටෙනවා දැන් ඊළඟ බස් එකේ එන්නේ කීයටද කියලා විනාඩි ගාන වැටෙනවා. විනාඩි 10ක් විනාඩි 4ක් බස් එක එනවා කියලා එහෙම වැටෙනවා. ඉතින් ඒ කියනවා වගේම ඒ හරියටම විනාඩි 10ක් නම් ඒ හරියටම විනාඩි 10දී ඒ බස් එක එතනට එනවා. ඒ වගේම ඒගොල්ලෝ එතනින් ඒ සෙනග නැග්ගට පස්සේ ඉක්මනට මෙතනින් යන බස් එක නවත්තගෙන ඉන්නේ නැහැ. තව කට්ටිය බස් එකට එයි කියලා බලාගෙන. මෙහි වෙද එක සීසන් තියෙනවා. ෆෝල් සීසන් එක, වින්ටර් සීසන් එක, ස්ප්‍රින්ග් එක සහ සමර් එක. දැන් මේ ෆෝල් සීසන් එක ඉවරයි. දැන් මේ වින්ටර් සීසන් එකත් ඉවර වෙලා දැන් මේ ස්ප්‍රින්ග් එක තමයි යන්නේ. දැන් ගස්වල මල් පිපෙන කාලේ සමහර ගස්වල නම් මල් පිපිලා තියෙනවා. දැන් සමහර ගස්වල මල් දැන් පිපෙන කාලයක් තියෙන ලස්සන කාලයක් තමයි දැන් මේ ඉස්සරහට එන්නේ. දැන් පහුගිය සමය එක කාලේ මම ඉන්නකොට මම මාරම රස්නේ. ඒක සමහරවල්ලාට දරා ගන්න බැරි තරම් රස්නේ. එළියට බහින්න බැරි තරම් රස්නේ. එතකොට අපි ස්ටුඩන්ට්ලා වරගෙන එළියට ප්ලේ ග්‍රවුන්ඩ් එකට යන්නෙත් නෑ සමහර දවස්වල. මොකද ඒ තරම්ම දරා ගන්න බැරි තරම් රස්නයක් තියෙනවා. සීතල කාලේට ගොඩාක් සීතලයි, රස්නේ කාලේට ගොඩාක් රස්නේ. එහෙම තියෙනවා. ඉතින් ඒවට දැන් මමත් ටික ටික හුරු වෙලා ඉන්නේ. වින්ටර් සීසන් එකේදී මේ සැරේ අපිට හිම වැටුනේ නැහැ. ඉතින් මට ඒ නිසා හිම ගැන අත්දැකීමක් නැහැ. මම හරි ආසාවෙන් හිටියේ හිම කොහොම වගේද කියලා. අපි ඇත්තටම ටීවී එකෙන් හරි ෆොටෝස් වලින් හරිනේ අපි දැකලා තියෙන්නේ. ඉතින් මට ඇත්තටම ආසාවක් තිබුණා මේ හිම කොහොමද හිම අල්ලන්න, හිම එක්ක ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න. නමුත් මට ඒ අවස්ථාව නැති වුණා. මම හිතන්නේ නැහැ දැන් ආපහු අපිට හිම වැටෙයි කියලා. දැන් ස්ප්‍රින්ග් එක දැන් මේ පටන් ගන්න ගමන් තියෙන නිසා. ඉතින් හිම වැටෙන කාලෙක ලබන අවුරුද්දේ මම ඒ ගැන ඔයගොල්ලන්ට කියන්නම් මගේ අත්දැකීම් කොහොමද කියලා. මෙහි ගොඩක් කාලයක් අහස අඳුරු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඉරේලිය වැටෙන්නේ නැති වුණාම සමහර අයට පොඩි මානසික අපහසුතාවයක් දැනෙනවා කියලා කියනවා. මොකද ඉරේලිය නැති නිසා. ඒ වෙලාවට ගොඩක් අය විටමින් D ටැබ්ලට්ස් ගන්න හුරු වෙලා ඉන්නවා ඉරේලිය නැති නිසා. නමුත් මම නම් ඇත්තටම මෙහෙම ටැබ්ලට්ස් ගත්තේ නැහැ. මට ඒක ලොකුවට දැනුනේ නැහැ. ඒ නිසා මම නම් එහෙම ටැබ්ලට්ස් ගත්තේ නැහැ. නමුත් මේ ගොඩක් කට්ටිය එහෙම ටැබ්ලට්ස් ගන්නවා මේ විටමින් D ටැබ්ලට් එක ඉරේලිය අඩු නිසා. ඊට අමතරව දැන් මේ වහින කාලෙට වුණත් වැස්ස කියලා හිම වැටුණා කියලා අපි රස්සාවලට යන එක නවත්තන්න බෑ. අපි අරගෙන රස්සාවලට යන්න ඕනේ. මේ ස්ටුඩන්ට්ලා ඉස්කෝලවලට එනවා. ඒගොල්ලෝ වැස්සේ වුණත් රේන් කෝට් දාගෙන ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. ධාරානිපාත වැස්ස නෙමෙයි සාමාන්‍ය වැස්සේදී අපි ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ලොකු කුණාටු හිම කුණාටු වගේ දරුණුවට ආවොත් තමයි මේ ස්ටේට් එක වහන්නේ. දවස් දෙකක් වහනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය විදිහට වැඩට අපි යන්න ඕනේ අවුව වැස්ස හිම නොසලකා. ඊළඟට මම මගේ එකමඩේෂන් ගැන කියන්නම්. මෙතන තමයි මේ තියෙන්නේ මගේ apartment එක. මම කලින් ඔයගොල්ලන්ට apartment tour එකක් ගෙනාවා. මෙතන මගේ ඉස්කෝලේට ළඟයි. ඇත්තටම මේ තැන මගේ අංකල් තමයි මේ තැන හොයලා දුන්නේ. මාන්ටිලා ගෙදර ඉන්නකොට දැන් රස්සාවට යනකොට මට ඉන්න තැනක් ඕනේ නිසා මොකද මට වාහනයකුත් නැති නිසා පයින් යන දුර තිබ්බොත් ලේසි කියලා ආන්ටි අංකලුයි තමයි මේ තැන හොයාගත්තේ. මෙතන ඇත්තටම විනාඩි 10යි මේ එහා පැත්තේ තියෙන මේ මේන් රෝඩ් එක එහා පැත්තේ තමයි මගේ ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් වාහනවල යන්නවත් බස් එක යන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. පාර පැනලා යන්න තියෙන්නේ විනාඩි 10ක් විතර. ඉතින් මේ විදිහට තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. මෙතන පූල් එක තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ පූල් එක. ඉතින් මෙතන apartments ගොඩාක් තියෙනවා. මගේ apartment එක 1 bedroom apartment එකක්. ඉතින් මෙතන apartments වල ගණන් වෙනස් වෙනවා. 2 bedroom සහ washing machine පහසුකම් තියෙනකොට ගාණ තව වැඩි. 2 bedroom වලත් ඒ පහසුකම් ගන්නවා නම් ගාණ වැඩි. ඉතින් මගේ 1 bedroom apartment එකක් washing machine නැහැ.
අපි වෙනම තමයි රෙදි ටික හොදාගන්න පහළ තියෙනවා වෙන washing machine areas. මෙතන හරි නිස්කලංකයි. මෙතන සමයක කාලෙට මේ pool එක open කරනවා. දැන් මේ දවස්වල වහලා සීතල නිසා. දැන් මේක අප්‍රේල් මැද වගේ වෙනකොට pool එක open කරයි. එතකොට අපිට pool එක පාවිච්චි කරන්න පුළුවන් වෙනම ගෙවන්න අවශ්‍ය නැහැ. විතර වාහන පාක් කරන්න පුළුවන්. වාහන පාකින් 5ක් තියෙනවා. ඒතර අපේ වාහනේ පාක් කරන්න පුළුවන්. මේ වහල තියෙන කවර් කරලා තියෙන ඒරියා එක ගන්න නම් වෙනම ඒකට අපි වාහනේට වෙනම මාසෙකට ගෙවන්න ඕනේ. වාහනේ එතන දානවා නම්. එහෙම නැත්නම් normal park එකේ දාන්න අපි සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙතන කිසි කරදරයක් නැහැ. නිදහසේ මගේ apartment එක හොඳටම තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ tour එකේදී. ඉතින් ඒකත් මටම කියලා තැනක් මෙහි ලැබුණා. ඉතින් ඒකත් ගොඩක් සතුටුයි. එතකොට කාටවත් කරදරයක් වෙන්න ඕනේ නැහැ ආන්ටිලාට උනත්. මගේ තැන මට විදිහට මට ඕනි විදිහට ජීවත් වෙන්න පුළුවන්. කාලා බීලා ඇඳලා ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මට මෙහෙට ආවට පස්සේ අලුත් අත්දැකීමක්. මොකද ලංකාවෙත් ඉද්දී ගොඩක් මගේ ජීවිතේ ගොඩක් තැන් වෙලාවට හිටියේ මං බෝඩින් වල තැන් වලට බඩු ටික අරගෙන යනවා. ටික කාලයක් ඉන්නවා. එතන හොඳ නැති වුණාම තව තැනකට යනවා. ඉතින් එහෙමයි. මං අන්තිමට හිටියේ කැලණියේ. ඉතින් එතන ඇත්තටම එතන නම් මගේ ගෙදර වගේ ඒ ටීචර් කෙනෙක් හිටියා. ඉතින් ඒ ටීචර් හරිම හොඳයි. ඉතින් මං එතන ගෙදර වගේ මගේ හිටියා. ඊට පස්සේ තමයි මම මෙතනට ආවේ. ඉතින් මෙතන දැන් මගේ ගේ මේක මගේ මාසෙකට රෙන්ට් එක ගෙවනවා වුණත් මම ඉන්න තාක්කල් මට රෙන්ට් එක ගෙව මෙතන ඉන්න පුළුවන්. මෙතන කිසිම කරදරයක් නැහැ. ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් දැන් මේ මල් පිපෙනවා දැන් මේ දවස්වල. මේකත් මෙහෙදී මට ලැබිච්ච දෙයක්. ඉතින් ඒ ගැනත් මට කියන්න හිතුණා. මට මේ ටික කියන්න තමයි උමනා වෙලා තිබුණේ මේ අවුරුද්ද ඇතුළත මගේ ජීවිතේ සිද්ධ වෙච්ච වෙනස්කම්. තව ඉස්සරහට වෙන ඒවා මම ඔයගොල්ලොට කියන්නම්. ඉතින් පළවෙනි අවුරුද්ද අභියෝගාත්මකයි. අලුත් රටකට ඇවිල්ලා අපි මීට කලින් ආපු නැති රටකට මම මේ ආවේ. ඉතින් එතකොට අපේ දන්න කියන අය මෙහි අඩුයි. දැන් මගේ ආන්ටි ඉන්න නිසා මට ඒක ලොකු සහනයක්. නමුත් අර අපි ලංකාවේ වගේ ලොකු යාළුවෝ පිරිසක් ලොකු නෑදෑයෝ පිරිසක් අපේ වටේ නැහැ. මෙහි ගොඩක් දේවල් තනියම කරගන්න ඕනේ. තව කෙනෙක්ට කිසි කරදරයක් නැහැ. මේ මියුසික් දාලා හරි වෙන දේවල් වලින් හරි එහෙම කාටවත් කිසිම කරදරයක් නැහැ. තමගේ පාඩුවේ ජීවත් වෙනවා. යන්නේ කොහෙද කාත් එක්කද යන්නේ කීයට දෙන්නේ කිසි දෙයක් මෙහි හොයන්නේ බලන්නේ නැහැ කවුරුත්. ඉතින් කාටවත් කාගේවත් දේවල් වැඩකුත් නැහැ. එහෙම පරිසරයක් තියෙනවා. ඉතින් මේක අලුත් සංස්කෘතියකට මම හුරු වෙන්න වුණා. අලුත් භාෂාවකට මම හුරු වුණා. ඉතින් හරි අභියෝගාත්මකයි මේ පළවෙනි අවුරුද්ද. නමුත් දැන් මම ඒ හැම දෙයකටම ටික පුරුදු වෙමින් යනවා. ඉතින් මම හිතනවා ඒක ඉක්මනට මට මේ හැම දෙයකටම මම දැන් 90ක් විතර මම ඒකට හැඩ ගැහිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකටත් මම සතුටුයි මට ඒ දේවල් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි මෙහෙට ඇවිල්ලා මේ ප්ලෑන් එකක් ඇතුව මේ සියලු වැඩ කටයුතු කරගන්නවා නම් මේ ඇමරිකාව කියන්නේ අවස්ථාවන් පිරිච්ච රටක්. ඉතින් එහෙම රටකට ඇවිල්ලා මේ දේවල් කරගන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ටත් මෙහෙට එන්න ලැබෙයි කියලා විශ්වාස කරලා මම ප්‍රාර්ථනා කරනවා. ඉක්මනට මේ ග්‍රීන් කාඩ් එක නැවත ඕපන් කරලා ඕගොල්ලන්ටත් මෙහෙට එන්න අවස්ථාව ලැබෙයි කියලා. ඉතින් මට මේ ටික තමයි ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න උවමනා වෙලා තිබුණේ. ඕගොල්ලොන්ට මොන හරි මේ සම්බන්ධව තව මොන හරි විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. මට ෆ්‍රී වෙලාවක මම අනිවාර්යයෙන් මේවට රිප්ලයි කරනවා. ඕගොල්ලන්ට මොන හරි අලුත් විස්තරයක් හරි දැනගන්න ඕනොත් මට කමෙන්ට් එකක් දාලා තියෙන. මම නොදන්න දෙයක් තියෙනවා නම් මම ඒක හොයලා බලලා මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් වැස්සකුත් පටන් ගත්තා. මම දැන් වැඩට යන්නත් ඕනේ. මම හිතුණා වැඩට යන්න කලින් මේක වීඩියෝ එක කරන්න. මොකද මට හරි සතුටුයි දැන් හරියටම අවුරුද්දක් මේ අවුරුද්දේ මම ගොඩක් දේවල් කරගත්තා.
ඉතින් එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලොන්ව මුණ ගැහෙන්නම්. යනවා හෙලිකොප්ටර් එකක් යනවා මෙතන උඩ. ගොඩක් පාතින් යන්නේ. දැන් උදේ ටිකක් ඉර එළිය තිබ්බට දැන් අඳුරුයි. දැන් මම වැඩට යන්නත් ඕනේ. අද වැඩ දවසක්. එහෙනම් මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයිත් ඕගොල්ලොන්ව මුණ ගැහෙන්න. ගිහින් එන්නම්. බයි.